හායි ගුඩ් මෝර්නින් යාළුවනේ. අපි අලවලින් ස්නැක් එකක් හදන්නයි යන්නේ. අලගෙඩියකුයි බිත්තරයයි චීස් කෑල්ලයි විතරයි ඕන. අලගෙඩිය අපි සුද්ධ කරලා ඊට පස්සේ ග්‍රේට් කරගන්න ඕන. ග්‍රේට් කරගත්තු අල ටිකට වතුර ටිකක් දාන්න ඕන. වතුර ටිකක් දාලා හොඳට සෝද ගන්න ඕන. සෝදලා ඒක හොඳට මිරිකලා භාජනයකට බිත්තරයකුත් කඩාගෙන ඒකට හොඳට අර මේ පෙඟින්න දාලා තිබ්බ අල ටික හොඳට වතුර බේරලා ඒ බිත්තරේ තියෙන එකකටම දාගන්න ඕන. එක අලගෙඩියයි අපි ඔය ගත්තේ. ඒ හින්දා එක බිත්තරයක් ඇති. ලොකු එක බිත්තරයක් ඇති. අපි ඒව හොඳට මිරිකලා දාගන්නවා අර භාජනේට. ඊට පස්සේ ලුණු කුඩු ටිකකුයි ගම්බිරිස් කුඩු ටිකකුයි දාගෙන චීස් කෑල්ලත් ඒ භාජනේටම දාලා හොඳට කවලම් කරගන්න. චීස් කෑල්ල හොඳට පොඩි වෙන විදියට. අර බිත්තරෙත් දැන් අපි ගහගෙන නෙවෙයිනේ දැම්මේ නිකම්මනේ. ඒ හින්දා ඔය ඔක්කොම ටික හොඳට කවලම් කරගන්න. අනේ යාළුවනේ සමා වෙන්න. මං කිව්වනේ අලගෙඩියයි බිත්තරයයි චීස් කෑල්ලයි විතරයි ඕනේ කියලා. නෑනේ යාළුවනේ අපිට පාන් පිටි චූට්ටකුත් ඕන. ඉස්සරහට බලන්නකෝ මං ඒ වෙලාව කියන්නම්. යාළුවනේ බැනලා එහෙම කමෙන්ට් කරන්න එපා. අතින්මයි දාන්නේ කියලා හොඳට අත් දෙක සෝදගෙන තියෙන්නේ. ඔය ඉතින් අපි ගෙදර හදන විදියනේ. වැඩි වැඩ දාන්න නැතුව සාමාන්‍ය විදියට අපි ගෙදර කෑම හදන විදිය තමයි ඔයගොල්ලන්ට වීඩියෝ මගින් ගේන්නේ. ඒකට අපිට බනින්න එහෙම එපා. මොකද මන් දන්නවා අපේ යාළුවොත් අපි වගේම සාමාන්‍ය කට්ටියනේ. ඒ හින්දා වැරදියට හිතන්නේ නෑනේ. යාළුවනේ ඔයාලගේ චූටි බබාලටත් මේක හදලා දීලා බලන්නකෝ. මට නම් හොඳටම ෂුවර් ඒගොල්ලෝ ඉල්ල කනවා. ඕන් දැන් තමා පාන් පිටි ටිකක් දාන වෙලාව. ඕන් බලන්නකෝ හොඳට අපි අරක කවලම් කළාට පස්සේ පාන් පිටි චුට්ටක් දාගන්න ඕනේ. ගොඩක් නෙවෙයි චූට්ටයි. ඒ කියන්නේ අර මේ රොටිය වගේ අරක හැදෙන්න ඕනේ. ඒ හින්දා පාන් පිටි චුට්ටක් දානවා. ලුණුයි ගම්බිරිසුයි තමන්ගේ සැර ආනුව ලුණු රස ආනුව තමා දාගන්න ඕන. ඊට පස්සේ පෑන් එකකට තෙල් ටිකක් දාලා අඩු ගින්දරේ මේ අර මිශ්‍රණය දාලා රොටියක් වගේ පොඩ්ඩක් තුනී කරලා පොඩ්ඩක් පියනකින් වහලා තියන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් දෙපැත්ත හරව චුට්ටක් වෙලා වහලා තියලා අන්තිම ටික අපි ඇරලා තමයි පුච්ච ගන්න ඕනේ. අපි රොටි පුච්චන්නේ. ඒ වගේ අර මේ අල ටික චුට්ටක් තැම්බෙන්න තමයි පියනෙන් චුට්ටක් වෙලා වහන්නේ. පොඩි වෙලාවයි යන්නේ. වීඩියෝ එක වගේ ලොකුවට තිබ්බට එච්චර වෙලා යන්නේ නැහැ. ටක් ගාලා අපිට හදා ගන්නත් පුළුවන්. බලන්නකෝ ඔයාලගේ බබාලටත් හදලා දීලා. අපේ චූටිට චූටි කාලේ ඉඳලම හදලා දෙන්නේ මේක. අපේ චූටි නම් දැන් ලොකු වෙලා තාම ඉල්ල කනවා. හරිම රසයි කී කනවා. අපිට කැමති නම් සෝස් ටිකක් දෙන්නත් පුළුවන්. මම වෙලාවකට නම් අපේ චූටිට සෝස් ටිකක් එක්කක් දෙනවා. වෙලාවකට නිකනුත් දෙනවා. ගුණයිනේ. දැන් නම් අපි කාලා රස බලන්නයි යන්නේ. බලමු නේද යාළුවනේ ලස්සනට දිනනවා රසටත් ඇවිල්ලාද කියලා. කාලා බලමු. අද මමත් කනවා. මම වෙනදට නම් චූටිට විතරයි දෙන්නේ. අද මමත් කනවා. හැබැයි ටිකක් රස්නේ. ටිකක් වෙලා තියන්න ඕනි ඉතින්. ඒනොට අද හිතුණා රස්නෙන් කන්න. හරිම රසයි. ඇත්තටම කාලා බලන්නකෝ. ඉක්මනට හදන්නත් පුළුවන්. බලන්නකෝ අපේ අක්කුත් බලන් ඉන්නවා. ඒ හින්දා ඉතින් එයාටත් දෙන්න එපා. නැත්තම් එයා අපි කන දිහා බලන් ඉන්නවා. එයාට දෙන්න නැතුව අපි කන හින්දා. අපි චූටි කිනුත් අහලා බලමුද? හරිම රසයි අම්මේ. ඔයාලත් කාලා රස කියන්නේ යාළුවනේ. අක්කු කියන්නේ නම් අපේ ගෙදර බල්ලානේ. ඔය බලන්නකෝ අපේ ලේනත් හරියටම කෑම හදන වෙලාවට එනවා. එයාටත් දුන්න බලන්නකෝ එයාත් රස කර කන විදිය. එහෙනම් අදට ගිහින් එන්නම්. අපේ වීඩියෝ ලස්සන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. බායි යාළුවනේ. Hey!